ගත්තාම මධ්‍යලක්ෂ ප්‍රමේය කියන්නේ මොකද කියලා නැවත පොඩ්ඩක් මතක් කරගමු. දැන් මධ්‍යලක්ෂ ප්‍රමේය අතරම තියෙන්නේ ත්‍රිකෝණයක දැන් මේ වගේ තියෙන ත්‍රිකෝණයක අපි දැන් මේ ත්‍රිකෝණය ABC කියලා නම් කරමු. ඊට පස්සේ අපි ගත්තොත් මේ ත්‍රිකෝණයේ ඕනෑම පාදයක මධ්‍ය ලක්ෂ. මම AC පාදයේ මධ්‍ය ලක්ෂය ගන්නවා E කියලා. BC පාදයේ මධ්‍ය ලක්ෂය ගන්නවා S කියලා. නැත්නම් DE කියලා ගමු. AC පාදයේ මධ්‍ය ලක්ෂය D. මෙතන මධ්‍ය ලක්ෂය ගත්තම E කියලා. ඔහොම මධ්‍ය ලක්ෂ දෙක ගත්තොත් මධ්‍ය ලක්ෂ ගුවාම ඔයගොල්ලෝ දන්නවා දැන් මෙන්න මේ කොටසයි සමානයි. ඒ වගේම තමයි මේ කොටසයි සමානයි. ඊට පස්සේ මේ මධ්‍ය ලක්ෂ යා කරන රේඛාව ගත්තාම ඒ රේඛාව මේ අනිත් පාදයට ඉතිරි පාදයට සමාන්තර වෙනවා කියලා කියනවා. හරි? ඒ කියන්නේ ත්‍රිකෝණයක මධ්‍ය ලක්ෂ ත්‍රිකෝණයක ඕනෑම පාදයක මධ්‍ය ලක්ෂ යා කරන රේඛාව ඉතිරි පාදයට සමාන්තර වෙනවා. ඒ වගේම ඒ පාදයෙන් හරියටක් වෙනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අපි හිතුවොත් මේ රේඛාවේ දිග සෙන්ටිමීටර් 16 නම් මේ රේඛාවේ දිග සෙන්ටිමීටර් 8යි. හරියටක් වෙනවා. මේක 10 නම් මේක 5. ඒ වගේම තමයි මේ දෙක සමාන්තර වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මධ්‍ය ලක්ෂ ප්‍රමේයයේදී කියන කාරණේ. ඒ ප්‍රමේය මතක තිබීමම ඉතා වැදගත් ගොඩක් ගණන් හදන්න. ඒ නිසා ඒ ප්‍රමේය අපි ලියාගමු ඉස්සෙල්ලාම මධ්‍ය ලක්ෂ ප්‍රමේය විතර අපි ඉගෙන ගන්නේ 22 වෙනි ප්‍රමේයනේ. ප්‍රමේය 22 කියලා දාගන්න ඕගොල්ලෝ. අපි දැන් ප්‍රමේය 21ක් ඉගෙනගෙන තියෙනවා. පාන හරිද කියලා මම කියන එක 22 වෙනි ප්‍රමේය. ප්‍රමේය ලියාගෙන අපි ප්‍රමේය සාධනය කරන්නේ කොහොමද කියලා බලමු. ඒ නිසා රූපසරණ අඳින්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝ හැමෝම ප්‍රමේය ලියාගන්න. ඔයගොල්ලෝ පොතේ මේ ප්‍රමේය තියෙනවා. ලියාගන්න ත්‍රිකෝණයක පාද දෙකක හැමෝම ලියාගන්න ප්‍රමේය. ප්‍රමේය 21 ඉල්ලාලා ලියාගන්න යටින් ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ යා කරන රේඛාව ත්‍රිකෝණයක පාද දෙක මධ්‍ය ලක්ෂ යා කරන රේඛාව ඉතිරි පාදයට සමාන්තරද එම පාදයේ දිගින් හරියටක්ද වේ තමයි කියන්නේ. හරි. අපරම් පැහැදිලිනේ ඒකනේ. හරි. එහෙමනම් අපි මධ්‍ය ලක්ෂ ප්‍රමේය විධිමත්ව සාධනය කරන හැටි කොහොමද බලමු. ඒ නිසා හැමෝම රූපසරණක් ඇඳගන්න මේ විදිහට. ඒකේ A B C කියලා මේ විදිහට නම් කරන්නේ ත්‍රිකෝණය. ඊට පස්සේ මේ මධ්‍ය ලක්ෂ දෙක අපි ගමු D සහ E කියලා. මේක මධ්‍ය ලක්ෂ බව උන් පෙන්නන්න. හරි. ඒ ආසන්න රේඛාවක් මෙහෙම පෙන්නන්න.
ඕගොල්ලෝ දන්නවා මේ විධිමත් සාධනයකදී දත්තේ සාධනය කළ යුක්ත නිර්මාණයක් තියෙනවා නම් නිර්මාණය ඒව ලියලා තමයි අපි කරන්නේ. ඒ නිසා හැමෝම මේ විදිහට උපසරණක් ඇඳලා පළමුව දත්තේ ලියන්න. දත්තේ මොකද ලියන්න පුළුවන් කියලා බලන්න. ඕගොල්ලෝ දැන් පොත පෙරලා බලන්නේ නැතුව නිකන් සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට හිතෙන දත්තයක් ලිව්වත් කමක් නැහැ. සාමාන්‍ය විදිහට දත්තේ කියන්නේ මේ ගාන හදන්න පටන් ගන්නකොට ඕගොල්ලන්ට පේන දේ කියලා මම කියලා ඇති. ඕගොල්ලන්ට පේන දේ ඕගොල්ලන්ගේ භාෂාවෙන් ලියන්න. ඒක කටපාඩම් කරන්න එපා වුණා. ඒතර ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ ABC ත්‍රිකෝණයේ D මේ AC පාදයේ මධ්‍යලක්ෂය D වන අතර BC පාදයේ මධ්‍යලක්ෂය E වේ. මේක වල ඇති. නැත්නම් ABC ත්‍රිකෝණයේ AC පාදයේ සහ BC පාදයේ මධ්‍යලක්ෂ P වලින් D හා E වේ. එහෙම කියන්න පුළුවන්. කැමති දෙයක්. ABC ත්‍රිකෝණයේ AC හා BC පාදවල මධ්‍යලක්ෂ පිළිවෙලින් D සහ E වේ. එහෙම ලියන්න පුළුවන්. හරි ඔක තමයි අපි දන්නේ. ඊට පස්සේ අපි සාධනය කරන්න ඕනේ මොකක්ද කියලා තමයි දෙවනුව ලියන්නේ. සාධනය කරන්න ඕනේ මේ රේඛා දෙක සමාන්තර බව සාධනය කරන්න ඕනේ. ඒකෙන් ප්‍රමේය කිව්වේ. මේ රේඛා දෙක සමාන්තර බව සාධනය කරන්න ඕනේ. ඒ වගේම මේ රේඛාවේ දිගෙන් හරියට බව සාධනය කරන්න ඕනේ කර්ම දෙක. එකක් අපි ලියමු. සාධනය කළ යුක්ත. අපි ලියන්න පුළුවන් එකක් තමයි DE සමාන්තරයි AB හා DE සමානයි දෙකෙන් එකයි AB බව. නෝක තමයි අපිට සාධනය කරගන්න තියෙන්නේ. DE සමාන්තරයි AB සහ DE සමානයි දෙකෙන් එකයි AB බව කියලා තමයි සාධනය කරන්න ඕනේ. හරිනේ? හරි. දැන් මේ සාධනය කරනකොට ඕගලන්ට පොඩි නිර්මාණයක් කරගන්න වෙනවා. ඕගලන්ට කරන්න වෙන නිර්මාණය තමයි මෙන්න මේ AC රේඛාවට සමාන්තරව B හරහා රේඛාවක් පළමුව නිර්මාණය කරන්න වෙනවා. මේ විදිහට. AC ට සමාන්තරව රේඛාවක් B හරහා නිර්මාණය කරන්න ඕන. ඊට පස්සේ DE දික් කරන්න ඕනේ. ඒ හම්බෙන ලක්ෂය ඔයගලන්ට S කියලා නම් කරගන්න පුළුවන් මොකක් හරි අකුරක් දාගන්න ඕනේ. ඔන්න ඔහොම නිර්මාණයක් ඔයගොල්ලෝ කරගන්න ඕනේ. පැහැදිලිව කරපු නිර්මාණය B හරහා AC ට සමාන්තර රේඛාවක් නිර්මාණය කර දික්කල DE හමු වන ලක්ෂය S ලෙස නම් කිරීම කියන එක තමයි නිර්මාණය ලියන්න ගියොත් අපිට ලියන්න වෙන්නේ. B හරහා මම නැවතත් කියන්න අපට අහගන්න B හරහා AC ට සමාන්තර රේඛාවක් නිර්මාණය කර දික්කල DE රේඛාව හමු වන ලක්ෂය S ලෙස නම් කිරීම. ඔන්න වැඩි කරගන්න ඕනේ. හරි ඉස්සලාම නිර්මාණය ඔයගොල්ලෝ ඔය රූප සටහන තුල කරන්න නිර්මාණය කරලා ඊට පස්සේ ඒ නිර්මාණය ලියන්න. හරි ඉස්සලා කෙනෙක් ඇවිත් නිර්මාණ ලියන්න ඕනේද කියලා. නිර්මාණ ලියන්න ඕනේ මේ වගේ මේ ප්‍රමේයන් සාධනය කරනකොට නිර්මාණ ලියන්න ඕනේ. පැහැදිලිද?
හරි. එහෙනම් අපි නිර්මාණය ලියමු. D හරහා AC ට සමාන්තර රේඛාව. නිර්මාණය කර දික්කල DE හමුවන ලක්ෂය F ලෙස නම් කිරීම. ඔහොම ඒ නිර්මාණය ලියන්න. හරි. ඔය ටික ලිව්වට පස්සේ ඔයගලන්ට සාධනය කියන තැනට එන්න පුළුවන්. ඊට පස්සේ සාධන. හරි, දැන් මතක් කරගන්න සාධනය කරන්න තියෙන්නේ මොකක්ද කියලා. දැන් සාධනය කරන්න තියෙන්නේ මේකට සමාන්තර බව පළමුව නේ. මේ දෙක සමාන්තර බව. ඊට පස්සේ භාගයක් බව දෙවෙනිව සාධනය කරනවා. දැන් මම සමාන්තර බව සාධනය කරනකොට ඔයගලන්ට ගොඩක් ලේසියෙන් කරන්න පුළුවන් මේක. මෙන්න මේ AB FD කියන එක සමාන්තර ආශ්‍රයයක් කියලා ඔප්පු කරගත්තොත් අනිවාර්යෙන් මේ දෙක සමාන්තර වෙනවා. දැන් මේක සමාන්තර ආශ්‍රයයක් කියලා ඔප්පු කරගන්න පුළුවන් වුණොත් හරිනේ. ඔයගොල්ලෝ සමාන්තර ආශ්‍රයයක් කියන සඳහා අවශ්‍යතාව තියෙනවා. එක්ක පාද හතර එකිනෙකට සමාන නම් ඒක සමාන්තර ආශ්‍රයයක්. සම්මුඛ කෝණ සමාන නම් පාද හතර එකිනෙකට නෙමෙයි සම්මුඛ පාද සමාන නම් සමාන්තර ආශ්‍රයයක්. සම්මුඛ කෝණ සමාන නම් සමාන්තර ආශ්‍රයයක්. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා සම්මුඛ පාද යුගලයක් සමානද සමාන්තරද නම් ඒකත් සමාන්තර ආශ්‍රයයි. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා නම් ඒකත් සමාන්තර ආශ්‍රයයි. සමාන්තර ආශ්‍රය පාඩමේ ඉගෙන ගත්ත දේවල් මම මේ කිව්වේ. ඔය මොකක් හරි ක්‍රමයකට මේ යන්නේ. දැන් මේකෙදි බලන්න මේ රේඛාවයි සමාන්තරයි. දැන් මේ මේක සමාන්තර ආශ්‍රයයක් කියලා ඔප්පු කරගන්න තිබ්බා. මේකට මේක සමානයි කිව්වනම් සමාන හා සමාන්තර නිසා මේක සමාන්තර ආශ්‍රයයක් කියන්නේ. අන්න එහෙම කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ ගානේදී. මේකදී ඔයගලන්ට කරන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. මෙන්න මේ ත්‍රිකෝණ දෙක අරගෙන ඉස්සලම අංග සම කරනවා. ත්‍රිකෝණ දෙක තමයි CDE සහ DEF කියන ත්‍රිකෝණ දෙක යන පළමුව අංග සම කරනවා. ඒක අංග සම කරන්න පුළුවන් ලේසියෙන්. ඔයගලන්ට පේනවා මේ පාදයට මේ පාදය සමානයි. ඒ වගේම මේ රේඛා දෙක සමාන්තර නිසා මෙන්න මේ කෝණයට මෙන්න මේ කෝණය සමානයි කියන්න පුළුවන්. පැහැදිලිද ඔයගලන්ට? මේ CE සහ DE සමානයි කියන්න පුළුවන්. ඒ දෙක දත්තයක්නේ. මේක මධ්‍ය ලක්ෂ්‍ය බව දත්තයක් විදිහට දීලා තියෙනවා. ඊට පස්සේ ඔයගලන්ට වෙනවා මෙන්න මේ රේඛාව සමාන්තර නිසා මෙන්න මෙතන Z අකුරේ හැඩේ කෝණයක් තියෙනවා. ඒ නිසා මේ කෝණයට මේ කෝණය සමානයි කියන්න පුළුවන්. ඒ වගේම මේ අතරත් Z අකුරක් තියෙනවා. ඒ නිසා මෙන්න මේ කෝණයට මේ කෝණය සමානයි කියන්න පුළුවන්. ඕනනම් මේ කෝණ දෙක සමානයි කියන්නත් පුළුවන්. දැන් හැබැයි කෝණ තුනක්ම සමාන කරගන්න අවශ්‍ය නැහැ. කෝණ දෙකක් සහ මේ වගේ සමාන කෝණයකට ඉස්සරහින් තියෙන පාදයක් සමාන නම් කෝකෝපාවස්ථාවටදී මේ දෙක අංග සමයි කියලා කියන්න පුළුවන්. දැන් මේ දෙක කෝකෝපාවස්ථාවටදී අංග සමයි කිව්වම මේ කෝණයට මේ පාදයට මේ කෝණයට මේ කෝණය සමාන නිසා සමාන කෝණ වල ඉස්සරහින් තියෙන පාද සමානයිනේ. ඒ නිසා මෙන්න මේ CD කියන පාදයට BF කියන පාදය සමාන බව කියන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා මේකට මේක සමානයි කියලා දත්තයක් තිබ්බා. මේකට මේක සමාන නම් ඒ වගේම මේකත් මේකට සමාන නම් මේ දෙක අනිවාර්යෙන් ප්‍රත්‍යක්ෂ සුරේ සමාන වෙනවා. මේක සමාන්තර වෙන්න ඇදලා තියෙන නිසා සමාන්තරයි කියන එක කලින්ම තියෙනවා. සමානයි කියලා ඉදිරියට ඔප්පු කරගන්න පුළුවන්. එතකොට AD සහ BF සමාන හා සමාන්තර නිසා මේක සමාන්තරාශ්‍රයක් බව කියන්න පුළුවන්. ඒ නිසා මේ රේඛා දෙක සමාන්තර වෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපි මධ්‍ය ලක්ෂ්‍ය ක්‍රමයේ පළවෙනි කොටස ඔප්පු කරගන්නේ.
සමාන්තර බව. හරි. එහෙනම් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේ සාධනය සඳහා ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කරගන්න එක. පැහැදිලිනේ? එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අංග සම කරගන්න එක පළමුව හැමෝම කරන්න. ත්‍රිකෝණ දෙක අපි ඉස්සෙල්ලම ලියමු. CDE ත්‍රිකෝණය හා DEF ත්‍රිකෝණය සැලකීමෙන්. ඔයගොල්ලෝ හැමෝම රූප සටහනත් එක්ක බලමින් මේ ගන්න හදන්න. CDE ත්‍රිකෝණය හා DEF ත්‍රිකෝණය සැලකීමෙන්. හරිනේ? එතකොට මේ ත්‍රිකෝණ දෙකේ ඔයගලන්ට පේනවා ඇති මේ දෙක අංග සම කරන්න පුළුවන් CE සමානයි BE කියලා එකක් ගන්න පුළුවන් CE සමානයි BE. ඒකට හේතුව දත්තේ. ඒ දෙක සමානයි කියලා අපිට දත්තයක් විදියටම දීලා තියෙනවා. ඊට පස්සේ ගන්න පුළුවන් CDE කෝණය. CDE කෝණය සමානයි කියලා ගන්න පුළුවන් EFB කෝණය. නැත්තම් BFE කෝණය. කොහොම කිව්වත් එකයි. ඈ? ඒකට හේතුව ඒකාන්තර කෝණය. මොකද ප්‍රශ්නේ? වීඩියෝ එක හිර වෙලානේ සර්. වීඩියෝ එක ඔව් හෝල්ඩ් වෙලානේ. වැඩ කරන්නේ නැද්ද? මේක ස්ක්‍රීන් එක පැහැදිලි මදි සර්. ස්ක්‍රීන් එක පැහැදිලි මදි. එහෙම එකක් නෑ හැබැයි. ඔයාගේ බලන්න සිග්නල් වල මොකක් හරි ගැටලුවක් වෙලාද කියලා. සිග්නල් වල මොනක් හරි ගැටලුවක් වෙලා ඇති වගේ. එහෙම නැත්නම් data ඉවරක් ගන්න. බලන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් කවුරු හරි එහෙම කියන්න තව කාට හරි. ඒ වගේම ගැටලුවක් තියෙනවා සමාස්නේද කතා කරේ. තව කාටද ප්‍රශ්නයක් එහෙම පේන්නේ නැති කට්ටිය ඉන්නවද? අපිටත් එහෙමයි කියලා තව කෙනෙක්. වෙන්න විදියක් නැහැ. දැන් මම මේකේ බලන එකේ නම් හරියටම පැහැදිලි. තව තියෙනවද ඒ වගේ? ප්‍රශ්න තියෙනවා පොඩක් කවුරු හරි තව කෙනෙක් කතා කරලා ගියා. ඉතින් පේන්නේ නැති කට්ටිය ඉන්නවනේ. පේනවනම් පේනවා කියන්නේ පේන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් කියන්න. පේනවද? හරිද? මෙතන හරි යන්නේ ඉස්සලා මේ පේන්නේ නැහැ කිව්ව නිසා මම අහන්නේ. සර් පේනවා. අපිට පේනවා. පේනවනේ. හරි එහෙනම් මේ මෙතන මේ ඒ කාව්‍යයටත් පේන්නේ හොඳට පේනවා කියලා ඒක. පස්සිත කියලා දෙනවා. හරි එහෙනම් මේ ඇත්තේ ප්‍රශ්නයක් ඒ ෆෝන් වල ෆෝන් එකේ හරි ඔයගොල්ලන්ගේ මොකක් හරි ඔයගොල්ලෝ ලැප් එකේ හරි මොකක් හරි සිග්නල් වල හරි මොකක් හරි ඇති කේස් එක. හරි. ඒක බලාගන්න මොන හරි එහෙම තියෙනවනේ ඇත්තටම මට මෙතන ඩිස්ප්ලේ වෙනවා ඈ. මට ඩිස්ප්ලේ දෙකකින්ම පේනවා මොකද වෙන්නේ කියලා. ඒක එහෙම මෙතනින් අවුලක් ගියොත් ඒක පේනවා අනිවාර්යයෙන්. ඒ නිසා මම එහෙම වුණොත් ඔයගලන්ට ඇත්තටම කියනවා. එහෙම මොකක් හරි මගෙන් අවුලක් ගියොත් මම ටක් ගාලා කියනවා මට පේන නිසා මෙන්න මේ දැන් පොඩ වෙනවා ඇති කියලා මට කියන්න පුළුවන්. එහෙම නොකියුවොත් ඔයගලන්ගේ අවුලක් කියලා තේරුම් ගන්න. හරි. සමාසිත බලන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා. දැන් පැහැදිලිද කියලා බලන්න සමාසිත. ඔයගොල්ලෝ මේ වගේ වෙලාවට කරන්න පුළුවන් දේවල් තමයි ඔයගොල්ලෝ ටක් ගාලා data off කරන්න. දැන් හරි සර් දැන් හරි. හරි ඒක තමයි data off කරලා නැවත on කරන්න. සමහර වෙලාවල් තියෙනවා ෆෝන් එකම off කරලා on කරාමත් හරියනවා. හරි. ඒ වගේ ඉතින් මේක දේවල් එනවා. හරි. හරි එතකොට දැන් මේ දෙක ඔන්න අංග සම කරානේ. මොකද්ද ත්‍රිකෝණ දෙක එතකොට C ඒකාන්තර කෝණ කියලා එකයි කිව්වා. අපි අනිකත් කියන්න පුළුවන්. ඒතර මේ ඒකාන්තර කෝණෙ ගමුනේ. ප්‍රතිමුඛ කෝණ කියනට වැඩි ලේසිනේ. අපිට තව ගන්න පුළුවන් D
CE කෝණය සමානයි EDF කෝණය. ඒකටත් හේතුව ඒකාන්තර කෝණ. එම නිසා ඔයගලන්ට කියන්න පුළුවන් CDE ත්‍රිකෝණයේ අංග සමයි CEF ත්‍රිකෝණ. ඒතර හේතුව දාන්නේ අපි කෝ පා කියලා ගන්න. ඒ විදිහට ත්‍රිකෝණ දෙක අංග සම්භව පළමුව ඔප්පු කරගන්න. ඊට පස්සේ ඔයගලන්ට පේනවා මේ ත්‍රිකෝණ දෙක අංග සම නම් මෙන්න මේ CD පාදයට BF සමානයි කියලා ගන්න පුළුවන්. එම නිසා CD සමානයි BF. ඒකට හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. ඊට පස්සේ අපි දන්නවා AD සමානයි CD කියලා. CD සමානයි AD. ඒක දත්තයක්. ඒක මධ්‍ය ලක්ෂ්‍ය බව දීලා තිබ්බා. ඒකට මේ BF සහ AD දෙකම CD ට සමානලා තියෙන නිසා ප්‍රත්‍යක්ෂ වශයෙන් ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. එම නිසා BF සමානයි AD කියලා ප්‍රත්‍යක්ෂ. හරි නේද? මම පොඩ්ඩක් මෙතෙන්ට ගන්නවා. ප්‍රත්‍යක්ෂ විදිහට ඔන්න ඒ දෙක සමාන බව ඔප්පු කරගත්තා. දැන් අපි හිතමු AD සමානයි BF කියලා ඔප්පු වෙලා ඉවරයි. ඊට පස්සේ අපි තව දන්නවා AD සමාන්තරයි BF කියලා. ඒක නිර්මාණය. නිර්මාණය කරේ ඒ විදිහට. එතන නිර්මාණය කියලා ලියන්න. නිර්මාණය. ඒක සමාන්තරයි නිර්මාණය නිසා. හරි. එම නිසා ඕගලන්ට කියන්න පුළුවන් A B F D සමාන්තරස්සේ. මම මේ ලියන අකුරු පේනවද දන්නේ නැහැ. සමාන්තරස්සේ. ඒකට හේතුව මොකක්ද? මේක දැන් සමාන්තරස්යක් වෙන්න හේතුව තමයි සම්මුඛ පාද යුගලයක් සමානද සමාන්තරද නිසා. එතන ලියන්න ඕනේ මම පොඩ රතු වෙනින් ලියන්න ඕගොල්ලන්ට පේන්න සම්මුඛ පාද යුගලයක් සමානද සමාන්තරද නිසා. ඔන්න ඉතින් අපි මේක සමාන්තර අස්තයක් බව ඔප්පු කරගත්තා. මම පොඩ්ඩක් මේක උඩ ටික මකන්නම්. දැන් මෙතනින් එහා ටික මම හදන්නේ. හදන්නේ සමාන්තර අස්තයක් නම් මෙන්න මේ එම නිසා ඔයගලන්ට කියන්න පුළුවන් මේක සමාන්තර අස්තයක් නම් AB පාදය සහ DF පාදය සමාන්තර වෙනවා. එම නිසා AB සමානයි සමාන්තරයි DF සමාන්තර අස්තයක් නිසා. එම නිසා DF කියන එක DE කියන එකත් එතකොට අරකින් කොටසක් නේ. ඒ නිසා DE සමාන්තරයි AB කියලා අපිට කෙලින්ම ගන්න පුළුවන්. ඒ ඉතින් DF වලින් කොටසක් තමයි DE කියලා කියන්නේ. කොහොම එන්නේ? හරි. හරි ඒ ටික පැහැදිලි ඊට පස්සේ අපිට ඔප්පු කරන්න තියෙන්නේ DE මේකෙන් භාගයක් බව. ඒක ඔප්පු කරනකොට ඔයගොල්ලෝ බලන්න මේ DF සහ EF සමාන වෙන්න ඕනේ නේ. ඇයි හේතුව? මේ ත්‍රිකෝණ දෙක අංග සම නම් සමාන කෝණ වලට ඉස්සරහින් තියෙන පාද සමාන වෙන්න. දැන් ඔයගොල්ලන් ගන්න පුළුවන් DE සමානයි EF අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග. අපි ගන්නවා DE සමානයි EF අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. ඒ දෙක සමානයි.
ඊට පස්සේ තව දෙයක් ඔයගොල්ලෝ දන්නවා AB සමානයි DF නේද? එතකොට අපිට ගන්න පුළුවන් DF සමානයි AB. ඒකට හේතුව මොකද්ද? මේක සමාන්තරාස්ත්‍රයක් නම් සමාන්තරාස්ත්‍රික සම්මුඛ පාද සමානයි. කියන්නේ DF කියන සම්පූර්ණ පාදය AB කියන සම්පූර්ණ පාදයට සමානයි. ඒකට හේතුව ලියන්න ඕනේ. සමාන්තරාස්ත්‍රයක සම්මුඛ පාද. හරි ඊළඟට ඔයගොල්ලන්ට ගන්න පුළුවන් DF කියලා කියන්නේ DE වල සහ EF වල එකතුව. ඒක පැහැදිලිනේ? DF වෙනුවට යොදන්න පුළුවන් DE දන EF. ඊට පස්සේ EF වෙනුවට DE ව දාන්න පුළුවන්. ඒ දෙක සමාන නිසා. EF වෙනුවට DE ව දාන්න. එතකොට DE ධන DE සමානයි AB කියලා ගන්න පුළුවන්. හරි. එතකොට DE එකතු වුණාම වෙන්නේ 2යි DE සමානයි AB. ඊට පස්සේ දෙපැත්තම දෙකෙන් බෙදලා ඔයගලන් DE වල ටික ගන්න පුළුවන්. DE සමානයි. මේ එක මෙතන එක තියෙන නිසා දෙකෙන් එක වෙන් කරගත්තාම දෙකෙන් එකයි AB කියලා. ඒ කියන්නේ AB පාදයෙන් භාගයක් බව ඔප්පු වෙනවා DE වල. ඔන්න ඔහොම තමයි ඉතින් මධ්‍යලක්ෂ ප්‍රමේය සාධනය කරන්න තියෙන්නේ.